මේ දරුවගේ ගුණට අදාළ ලැප්ටොප් එකක් ඔබතුමාලගෙන් ලැබෙනවා නම් ජාති තැන්වට ගන්න ඔය අතට කරන්නේ කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ තමයි ඒවා අපේ ප්‍රදේශයේ දුෂ්කර පවුලක් හැටියට මේ අම්මත් සමර්ගම ටීවී විදියට ආවා මේ පුතාගේ ලැප්ටොප් එක ගන්න. අපි බලමු එයාට හෙට අපි මේ ලැප්ටොප් එක බාර දෙනවා. අපි බලමු එයාට මේ ලැප්ටොප් එක එයාට දීලා කොහොමද කියලා. කැලණි කැම්පස් එකේ ඒ පුතා ඉගෙන ගන්නේ. බලමු. එන උත්සන්න දෙවියට. සබර්ගම ටීවී විදියට මේ පුතාගේ වීඩියෝ එකක් මම ඉදිරිපත් කරා. ඉතින් කැලණි කැම්පස් එකේ පුතා ඉගෙන ගන්නේ. ඉතින් අද ඒ පරිගණකේ හම්බෙලා තියෙනවා. ඉතින් ලැප්ටොප් එක අපි මේ පුතාට ඒක පරිත්‍යාග කරනවා. අපේ හාමුදුරුවෝ මේකේ මුල් තැන ගන්නෙ. ඒ කියන්නේ පන්සල හරහා තමයි අපි මේක ගන්නෙ. ඉතින් අපි මේ පුතාට අපි මේක අද බාර දෙමු. ඔව් ඉතින් අපි ඉතින් අද හොඳ දෙයක් කරේ මේ පන්සලට ඇවිල්ලා. ඉතින් අපේ ලොකු හාමුදුරන්ට අපි අවසර දෙනවා මේ සඳහා මේ ආධාර දුන්න රීටා මැඩම් ඇයට ප්‍රශංසා කිරීම සඳහා අපි හාමුදුරන්ට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. සබරගමු ටීවී ආයතනය මගින් මේ නම් සිද්ධ කරන්නේ ඉතාම උත්තුංග ක්‍රියාවක්. ඒ වගේම මේක ඒකාතකින් පාරමිතාවක් වගේ. රීටා මහත්මිය එංගලන්තයේ සිට අපේ සබරගමු ටීවී මෙනියොජ්තුමා හරහා අපේ ප්‍රදේශයේ දුෂ්කර පවුලක් හැටියට මේ අම්මත් මේ දරුවන්ගේ තාත්තත් අකාලේ මිය ගියා. ඉතින් ඒ අනුව මේ අම්මා අති දුෂ්කරතාවක් විඳගෙන දරුවෝ 4 දෙනෙක් හදාවඩන අතරතුර මේ එක දරුවෙකුට කැලණිය කැම්පස් එකේ නැත්නම් කැලණි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණා. එක අතකින් මේ දරුවාගේ මහත් වූ ධෛර්යය නිසා කොච්චර ආර්ථික දුෂ්කරතා තිබුණත් අපේ ප්‍රදේශයේ සියලුම අයට ආදර්ශයක් මේ දරුවා දැන් දෙවෙනි වසරේ ඉගෙනුම ලබනවා. නම සෙනුර වරුණජිත් තරුණ දරුවා. ඉතින් ඉතා කුඩාවියේ ඉඳලා අපි දන්නවා. මොහුගේ දෙමව්පියන් පිළිබඳවත් දන්නවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් සබරගමු ටීවී හරහා මේ වගේ ඉදිරිපත් වෙලා මේ වගේ ඉතා දුෂ්කර ජීවන අරගලයක යෙදෙන මේ අම්මට ලොකු ශක්තියක් මේ පුතණුවන්ට මේ ලැප්ටොප් පරිගණකය ලබා දෙන්න එංගලන්තයේ රැකියාවේ නියුක්ත ඒ රීටා මහත්මිය ක්‍රියා කිරීම පිළිබඳව අපි විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. ප්‍රදේශවාසීන්ගේම ගෞරවය ඒ වගේම ආශිර්වාදය එතුමිය වෙත ප්‍රාර්ථනා කරන අතරම සබරගමු ටීවී ආයතනය නිසායි විශේෂයෙන් මේ සෙනුර පුතණුවන්ට මේ පරිත්‍යාගය ලැබෙන්නේ. ඒ නිසා අපි හැම තරුණ දරුවෙක්ම යම් යම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇතුව ජීවිතේ
ඉදිරියට යන්න උත්සාහ දරනවා. මේ නම් ඉතාම ධෛර්ය සම්පන්න තරුණ දරුවෙක්. මේ දරුවට මේ වෙලාවේ කරපු මේ මහත් වූ පරිත්‍යාගය මට නම් හිතෙන්නේ වචනෙන් ඒ දරුවට කියලා නිම කරන්න බෑ. පීටා මහත්මිය සබරගමු ටීවී හරහා අපේ ශ්‍රී ඥාන විමල තිස්සාරාම විහාරස්ථානයේදී මෙය ලබා දීමට කටයුතු යෙදුවා අද දවසේ. ඒ ගැන අපි විශේෂයෙන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරන අතරම මේ කාර්යභාරය වගේ තවත් ඉදිරියට මේ දිත්වා ව්‍යසනයෙන් පවා විපතටපත් වෙච්ච අය ගොඩාක් ඉන්නවා. අධ්‍යාපන කටයුතු අපහසුතා නොයෙක් කරදර බාධක මැද. ඉතින් එවැනි ඇත්තන්ටත් උදව් උපකාර කරන්න සබරගමු ටීවී හරහා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙන අතරම විශේෂයෙන් ඒ ආයතනයේ නියෝජිත මහත්මයාට මෙතුමන්ට අපේ ආශිර්වාදයක්. මේ පරිත්‍යාගය මේ උතුම් පරිත්‍යාගය මේ දරුවට අනාගතයේ වෙනුවෙන් මේ ලැප්ටොප් පරිගණක යන්ත්‍රය ලබා දීම සම්බන්ධයෙන් නැවත නැවතත් රීටා මහත්මියට විදේශගත එතුමියටත් ඒ සිය පවුලේ හැමෝටමත් ආශිර්වාද පින්පෙත් අනුමෝදනා කරනවා. ඔබතුමියට ඒ වගේම නැවත නැවතත් මේ දරුවාගේ මුළු මහත් අනාගතය සාර්ථක වෙන්න අපි ප්‍රාර්ථනාවකුත් කරනවා. ඒ දරුවාගේ පියතුමත් අභාවයට පත් වෙලා තව දින 2කින් විතර වර්ෂ 6ක් සපිරෙන බව දැනුම් දුන්නා. ඒ පියතුමන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් මේ මෑණියන්ගේ ධෛර්යය පිළිබඳවත් අපි මේ වෙලාවේ සිහිපත් කරමින් තවත් දැයේ දරුවන් වෙනුවෙන් කටයුතු කරන්න සබරගමු ටීවී හරහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. ඉතින් සබරගමු ටීවී විදියට ඇත්තටම හාමුදුරුවෝ කියපු ගමන් මට මේ වැඩේට ආරාධනා කරලා ඉතින් ඒ ටික ඔක්කොම කරලා දුන්නා. හාමුදුරුවන්ට ගොඩක් පිං. ඉතින් පුතා ඔයාට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? මම ඉගෙන ලබන්නේ කැලණි කැම්පස් එකේ යුනිවර්සිටි එකේ දෙවන වසරේ මම කරන විෂය ධාරාවට අනිවාර්යෙන් ලැප්ටොප් පරිගණකයක් අවශ්‍යයි. නැත්තම් හරිම අමාරුයි කරගන්න. සබරගමු ටීවී මහත්මයා අපිව සම්බන්ධ කරලා ඒ මහත්මයා තමා මේ අපිට රීටා මහත්මියව සම්බන්ධ කරලා මේ ලැප්ටොප් පරිගණකය තීරණය කරේ. ඇත්තටම මේ අවස්ථාවේදී නම් ගොඩාක්ම වටිනවා. දැන් දෙවන වසරේ මම ඉගෙනු ලබන්නේ. ගොඩාක් වටිනවා. ඒ සබරගමු ටීවී මහත්මයාටත් රීටා මෙතිනිටත් ගොඩාක් ස්තුතියි. දැන් ඇය සේවය ගන්නේ පිටරට. ඉදන් තමා මෙහෙ ලැප්ටොප් පරිගණකය පරිත්‍යාග කරලා මෙහෙට සල්ලි දාලා ඒ කාර්ය කරේ. ඊතර හිටියත් අපි ගැන බලලා මේ වගේ උදව්වක් කරාට ගොඩාක් පිං. ඒ මහත්මියටත් පවුලයටත් ගොඩාක් පිං. ඒ වගේම සබරගමු ටීවී ඒ channel එක නැත්තම් මට මේ ලැප්ටොප් එක හම්බෙන්නේ නැහැ. ඒ මහත්මයාටත් ගොඩාක් පිං. අපේ හාමුදුරුවෝ සම්බන්ධ වෙලා මේ කාර්යයට ඒකට ගොඩාක් පිං හාමුදුරනේ. මේ වගේ අසරණ අයට ඔයාලට තව තවත් පිට වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඔය ඔක්කොලාටම ගොඩාක් පිං. සබරගමු ටීවී වැඩසටහන යටතේ අපේ මේ ඇවිල්ලා අපේ පුතාට මේ පරිත්‍යාග කරා. ගොඩක් දුරට මේ දරුවා මේ ඉගෙනුමත් නවත්තන සයිස් එකට තිබුණේ මේ වැඩේ මේ දේ නැති නිසා මම කොහොම හරි 100 පාරක් විතර කතා කළා. සැරින් සැරේ මං කියන ගානි කතා කරන ෆෝනේ හැම වෙලෙම ඕෆ් කරගෙන හිටියේ නෑ. ඕන වෙලාවක මට කතා කරලා පණිවිඩයට අහුම්කම් දුන්නා. ඒක තමයි ගොඩක්ම වටින්නේ. මේ කොයි කෙනා සම්බන්ධ කරන්න උනත් මේ සර් නැත්තම් අපිට මේ කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. ඒක හරි අවධානයෙන් කියන්න පුළුවන් සතුටුදායක කාරණාවක්. අපේ මේ රීටා මහත්මිය එතර ඉඳන් හරි අපිට මේ ලොකු උදව්වක් කරේ. මේ දරුවෝ ඉස්කෝලේ මේ වැඩේ කරගන්න නම් මේ දරුවන්ට මේ දරුවට මේ දේ තියෙන්න ඕන නිසා උදව්වක් විදියට මේ අපි කරපු උදව්වට පින් අනුමෝදන් කරනවා.
ඒගොල්ලොන්ගේ නැති වෙච්ච අයටත් ඒගොල්ලොන්ගේ පවුලේ සියලු දෙනාටමත් මේ සබරගමු ටීවී ආයතනයටත් ගොඩාක් ස්තුතියි කියලා මම නවතිනවා. කෙනාටම දීලා තියෙනවා ඒකයි වටිනාකම තියෙන්නේ. ඔබතුමියට ගොඩක් පිං ගොඩාක්ම පිං මේ වැඩේ කරලා දුන්නට සබර්ගම ටීවී හරහා මේ පුතා දැන් මේ ගෙදර 4 දෙනෙක් ඉන්නවා ළමයි 4 දෙනාම තව මෙයාගේ අවුරුදු 2 3 යද්දී මෙයා ජොබ් එකක් කරද්දී අපි මතක් වේ සබර්ගම ටීවී. නමුත් මේක දෙනවා කියන්නේ මෙයාට ඉගෙනීමට මහඟු රුකුලක් පිරිසරනවා. ඉතින් ඒක නිසා අවසාන වශයෙන් මම හාමුදුරුවන්ටත් නමස්කාර කරනවා. අපි මේ වැඩේ හොඳට කරා මේ පුතාට මේක ලබා දුන්නා. අපි ඉදිරියටත් කරනවා මේ වගේ ගමින් ගමට ගිහිල්ලා. ඉතින් අපි බලමු ඉදිරියට සරණදිගදී නැවත හමු වෙමු කියලා මම සුබ පතනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.